මිනිස්සු හැමෝම බොරු කියලා තියෙනවා. හැබැයි කවුරුත් කැමති නෑ වෙන කෙනෙක් Tamanට බොරුවක් කියනවට. ඕනතරම් සමාජයේ වලට ටොම් පචෝ හම්බ වෙනවා. ඒගොල්ලෝ කියන්නේ ඇත්තද බොරුවක්ද කියලා දැනගන්න පුළුවන් සුපිරි බලයක්. මේ වීඩියෝ එක බැලුවොත් ඔයාට ලැබෙනවා කිව්වොත් ඔයා විශ්වාස කරනවද? බොරු කියනවට පොඩ්ඩක්වත් කැමති නැති අය තමයි පොලිසියේ, FBI එකේ, CID එකේම ඉන්නේ. අන්න ඒකයි ජොයි නවාරෝ, ෆිලිප් හොස්ටන් වගේ FBI, CIA දක්ෂ නිලධාරීවරු ඒගොල්ලෝගේ අවුරුදු ගානක අත්දැකීම් භාවිතා කරලා ලෝක ප්‍රසිද්ධ පොත් ලිව්වේ. ඒ පොත්වල බොරුකාරයෝ හඳුනා ගන්න පුළුවන් සුපිරි විද්‍යාත්මක ක්‍රම සඳහන් වෙලා තියෙනවා. අද අපි මේ වීඩියෝ එකෙන් ඊටම ප්‍රායෝගික විද්‍යාත්මකව බොරුකාරයෝ හඳුනා ගන්න පුළුවන් ක්‍රම 5ක් ගැන කතා කරන්නයි යන්නේ. තාමත් මනෝවිද්‍යාව රත්න සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මේ වගේ වටින වීඩියෝ බලන්න සබ්ස්ක්‍රයිබ් එකක් දාගෙනම වීඩියෝ එක බලන්න යමු. පළවෙනි එක තමයි බොඩි ලැන්ග්වේජ් එක. බොරුකාරයෝ කතා කරද්දී වචන වලට විතරක් නෙමෙයි ඒගොල්ලන්ගේ අංග චලන වලටත් ඔයගොල්ලෝ අවධානය යොමු කරන්න. හුඟක් අය හිතාගෙන හිටියට වචන වලින් විතරයි කතා කරන්න කියලා බොඩි ලැන්ග්වේජ් එක අපි දන්නේව නැතුව ගොඩක් දේවල් sannivedanaya කරනවා. උදාහරණයක් විදිහට ඔයා සතුටින් ඉද්දී උරේ සැහැල්ලු වෙනවා. ඔයාගේ ඇස් දිලිසෙනවා. ඔයාට hina යනවා. ඒ වගේම ඔයා දුකින් ඉද්දී අතපය ලං කරගන්නවා, අඬනවා, ඔළුව පහත් කරගන්නවා. ඔය වගේ දේවල් බොහෝ දුරට සිදු වෙන්නේ අපි දන්නේවත් නැතුව. මේ වගේම තමයි අපි බොරු කියද්දිත් විශේෂිත වූ අංග චලන ඉදිරිපත් කරනවා. දක්ෂ මනෝවිද්‍යාඥයෙක් වෙන පෝල් එක්මන් කියලා තියෙනවා ගොඩක් බොරුකාරයන්ට අනිත් කෙනාගේ ඇස් දිහා බලාගෙන කතා කරන්න අමාරුයි කියලා. ඇත්තටම බොරු කියනවා කියන්නේ අපිට ලොකු පීඩනයක්. ඒක කොග්නිටිව් ලෝඩ් කියන සංකල්පය යටතේ හොඳට විග්‍රහ කරනවා. අපේ පීඩන හෝමෝන නිපද වෙලා අපේ මූණට විශේෂයෙන්ම නහය ප්‍රදේශයට වැඩිපුර ලේ ගමන් කරන්න පටන් ගන්නවා. සාමාන්‍යයෙන් බොරුකාරයන්ගේ නහය වටේට උෂ්ණත්වය වැඩිවීමක් සිදු වෙනවා කියලා 2012 දී ආචාර්ය එමිලියෝ ගෝමස් පරිශනාත්මකව ඔප්පු කරලා තියෙනවා. මෙන්න මේ සංසිද්ධියට කියලා තියෙන නම තමයි පිනෝකියෝ ඉෆෙක්ට්. මෙන්න මේ උෂ්ණත්ව වෙනසේ ප්‍රතිඵලයක් විදිහට තමයි බොරුකාරයෝ ගොඩක් වෙලාවට මූණ අල්ලන්න, නාසය කසන්න වගේ දේවල් වලට යොමු වෙන්නේ. ඒ නිසා ඔයත් එක්ක කවුරු හරි වැඩිපුර කතා කරනකොට නහය කසනවා වගේ දැනුනොත් එහෙම ඔයා පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. හැබැයි එයා එහෙම පීඩනයකින් ඉන්නේ වෙන හේතුවක් නිසා වෙන්නත් පුළුවන්. හැබැයි සමහර විට බොරුවක් කියන හන්ද වෙන්නත් පුළුවන්. දෙවෙනි ක්‍රමය, බොරුකාරයෙක්ව අල්ලගන්න ඔයා වෙච්ච සිද්ධිය ගැන ඉස්සරහින් නම් පස්සට නම් කතා කරන්නේ ඔයා කරන ක්‍රමේ වැරදි. ඒ කියන්නේ බොරුකාරයෙක්ව අල්ලගන්න නම් වෙච්ච සිද්ධියේ ආපස්සට තමයි අහන්න ඕනේ. ඒ කියන්නේ බොරුකාරයෙක්ව අල්ලගන්න ඕන නම් වෙච්ච සිද්ධියේ අග ඉඳන් මුලට තමයි අහන්න ඕනේ. අපි සාමාන්‍යයෙන් ඇත්ත කියද්දි වෙන්නේ සිද්ධ වෙච්ච දෙයක් මතක් කරලා කියන එක. හැබැයි අපි බොරු කියද්දි වෙන්නේ ඒක නිර්මාණය කරලා කියන එක. මේ විදිහට බොරුව නිර්මාණය කරන එක අපේ මොළයට හිතනවට වඩා ලොකු මහන්සියක් වෙනවා. කොග්නිටිව් ලෝඩ් තියරි කියන්නේ මෙන්න මේක ගැන කියලා දෙන සංකල්පයට තමයි. අපි බොරුවක් කියනකොට ඒ බොරුව ගැන අපේ මොළේ හිතන්නේ මුල ඉඳන් අගට. ස්නායු විද්‍යාවට අනුව අපි බොරුවක් අග ඉඳන් මුලට කියන්න ගියොත් එහෙම ඒකට හිතා ගන්න බැරි ශක්තියක් යොදවන්න වෙනවා. ඒ නිසා කවුරු හරි වාට බොරුවක් කියනවා කියලා සැක හිතුනොත් ඔයා ඒකේ අග ඉඳන් මුලට විමසුවොත් ඒක ඒ බොරුකාරයාගේ ඔළුවට ලොකු පීඩනයක්. ගොඩක් අය බොරුකාරයන්ගේ ගැටේට අහුවෙන්නේ ඒකේ ආරම්භයේ ඉඳන් ප්‍රශ්න කරන්න පටන් ගන්න එකේ. හැමතිස්සෙම ඒ කියන එක්කෙනාගේ කතාවේ අවසානයේට අවධානය වැඩිපුර දීලා එතන ඉඳන් මුලට ආගෙන එන්න. ඒක බොරුකාරයාගේ මනසට පීඩනයක් වගේම ඔයාට බොරුව අල්ලගන්න හොඳ අවස්ථාවක් වෙනවා. ගොඩක් වෙලාවට මේ වගේ වෙලාවලට බොරුකාරයෝ තමන්ගේ බොරුව පටලවගෙන ඒ බොරුව අතේම ආට්ටු කරගන්නවා. තුන්වෙනි ක්‍රමය, මේක ගැන පොඩ්ඩක් වැඩිපුර අවධානයෙන් යොමු කරන්න ඕනේ. මේකේ මාතෘකාව බලනවා ස්කිප් කරන්න එපා. එතකොට ඔයාට වැරදීමක් වෙන්න පුළුවන් කෙනෙක් ගැන නිගමනයකට එළවෙද්දී. ඒක තමයි වැඩියෙන් කියවෙන එක. සාමාන්‍යයෙන් වැඩියෙන් කියන කෙනා ගැන බොරුවක්ද කියන්නේ කියලා වැඩියෙන් අවධානය යොමු කරන්න. ගොඩක් වෙලාවට ඇත්ත කියන කෙනෙක් නම් එයා ඒ ඇත්ත කිව්වා ඒක එතනින් ඉවරයි. හැබැයි එයා බොරු කියන කෙනෙක් නම් ඒ බොරුව අනිත් අය දැනගනීද කියන එක නිතර එයාගේ මනසේ ඇති වෙන ප්‍රශ්නයක්. මෙන්න මේ බය illusion of transparency කියන සංසිද්ධිය ප්‍රතිඵලයක් ලෙසට හඳුන්වන්න පුළුවන්. මේ නිසා බොරුකාරයෝ මොන හරි බොරුවක් කියන්නේ යද්දී ඕන දෙයි එපා දෙයි තොරත ඕන් කියන්නේ නැතුව කියවනවා. අනිත් එක ඇත්ත කියනවා නම් ඕනට වඩා කැටයන් දාලා කියන්න ඕනෙත් නෑනේ. සමහර මනෝවෛද්‍යවරු කියනවා කතාවක් කියද්දි කවුරු හරි සිද්ධ වෙච්ච වෙලාවල්, සිද්ධ වෙච්ච තැන ඕනටත් වඩා කියවනවා නම් ඒගොල්ලෝ ගැන පොඩ්ඩක් අවධානයෙන් කියන දේ ගැන අහගෙන ඉන්න කියලා. හැබැයි එක දෙයක් කියන්න තියෙනවා. ඒ තමයි මේ අපි කතා කරන බටහිර විද්‍යාත්මක දැනුම එහෙම් පිටින්ම 100% අපි ඇප්ලයි කරගත්තොත් අපිට වරදිනවා.
මොකද ලෝකයේ හැමතැනම එකම ආකාරයට හැසිරෙන මිනිස්සු නෙමෙයි ඉන්නේ. ඒගොල්ලෝ එක එක සංස්කෘතික කාරණා නිසා, සමාජීය රටාවන් නිසා ඒගොල්ලොන්ගේ හැසිරීම රටා යම්කිසි ප්‍රමාණයකින් වෙනස් වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපේ ලංකාවේ මිනිස්සු සාමාන්‍යයෙන් හැමෝම එක්ක කතා කරන සුවදශීලී මිනිස්සු. ලංකාවේ සංස්කෘතික සහ සමාජීය රටාවන ගොඩක් මිනිස්සු කැමති හොඳින් කතා බහ කරන්න. මිනිසුන් සමග මිත්‍රශීලී වෙන්න. ඒ වගේ මිත්‍රශීලී වෙන්න ගියාම සමහර අය ඕන දෙයි එපා දෙයි කියනවා. ඒ නිසා කියවන එකෙන් විතරක් මේක බොරුවක් කියලා හිතන්න බෑ. ඒ ඔහුට මිත්‍රශීලී වෙන්න අවස්ථාවක් නිසා වෙන්නත් පුළුවන්. මේ ක්‍රමය පාවිච්චි කරනකොට ඒකත් පොඩ්ඩක් හිතලා බලලා තීරණ ගන්න. හතරවෙනි ක්‍රමය නිශ්ශබ්දතාවය කියන එක හරිම විදිහට පාවිච්චි කරන්න ඕන මේ වගේ තැන්වලදී. ඇල්බර්ට් රයිට් කියන මනෝවිද්‍යාඥයා කාලයක් තිස්සේ උත්සාහ කරා වචන වලින් ඇරෙන්න බොරු කියන ඒවා අල්ලගන්න ක්‍රමයක් තියෙනවද කියලා. එයාගේ හරි අපූර්ව පරීක්ෂණයක් එයා තවත් මනෝවිද්‍යාඥයන් එක්ක එකතු වෙලා කරා. මුලින්ම මේගොල්ලෝ මිනිස්සු කණ්ඩායම් දෙකක් අරගෙන ඒ කණ්ඩායම් දෙකට වෙන් කරලා එක කණ්ඩායමකට කියනවා කට ඇරියොත් බොරු විතරක්ම කියන්න කියලා. අනිත් කණ්ඩායමට කියනවා ඇත්ත විතරක්ම කතා කරන්න කියලා. මේ විදියට උපදෙස් දුන්න අයව මේ මනෝවෛද්‍යවරු සම්මුඛ සාකච්ඡාවකට කැඳවනවා. මේකෙදි සාමාන්‍ය ඉන්ටර්විව් එකක් වගේම තමයි. කෙනෙක් ප්‍රශ්නයක් අහනවා, ඉන්ටර්විව් එකට ගිය කෙනා උත්තර දෙනවා. මේ පරීක්ෂණයේදී වෛද්‍යවරු ප්‍රශ්න අහනවා, අර කණ්ඩායම් දෙකකට වෙන් කරපු සමාජිකයෝ උත්තර දෙනවා. මේ විදිහට සම්මුඛ සාකච්ඡාව කරද්දී විශේෂිත දෙයක් මේගොල්ලන්ට දකින්න ලැබෙනවා. මේ වෛද්‍යවරු සාමාන්‍ය ප්‍රශ්නයක් අහලා ඒකට උත්තරේ ලැබුණාට පස්සේ සුළු වෙලාවක් නිශ්ශබ්දව ඉන්නවා. ඒව නිශ්ශබ්දව ඉන්නකොට මේ කණ්ඩායම් දෙක හැසිරෙන විදිහේ අමුතු දෙයක් ඒ මනෝවෛද්‍යවරුන්ට පේන්න ගත්තා. මේදි බොරු කියන්න දාපු කණ්ඩායමේ කට්ටිය අර නිශ්ශබ්ද වෙලාවේදී ටික ටික නොසන්සුන් වෙන්න පටන් ගන්නවා දකින්න හම්බුණා. හැබැයි ඇත්ත කියපු අයට නම් ඒ නිශ්ශබ්දතාවයේ කිසිම ගාණක් උනේ නැහැ. ඒගොල්ලෝ සාමාන්‍ය විදිහට උත්තරේ දීලා කට පියාගෙන හිටියා. මේ වගේ බොරුකාරයෙක් ඉස්සරහා නිශ්ශබ්දව ඉන්නකොට එයාට හිතෙන්න පුළුවන් වැඩි වැරදුනාද කියලා, බොරුව මාට්ටුනාද කියලා. මේ වගේ වෙලාවට නිශ්ශබ්දතාවය දරා ගන්න බැරි වුණ බොරුකාරයා තමගේ ඔළුව ඇතුළෙන්ම අවුල් වෙලා තොරතෝංචෙන් නැතුව එක දේවල් කියවන්න ගන්නවා. මේ ක්‍රමවේදයේ ගොඩක් වෙලාවට අම්මලා තාත්තලා පොඩි ළමයින්ට පාවිච්චි කරනවා දැකලා ඇති. සාමාන්‍ය පොඩි එකෙක්ම බොරුවක් කියනවා කියලා දැනගත්තාම වැඩිහිටියෝ පුරුදු වෙලා තියෙනවා තප්පර කීපයක් මූණ දිහා බලාගෙන ඉන්න. එතකොට මේ නිශ්ශබ්දතාවය නිසා ඒ අසරණ පොඩි එකා හොඳටම රත් වෙලා තමන් කරපු දේ කියාගෙන යනවා. ඔයාලටත් කවුරු හරි බොරුකාරයෙක් අහුවුනොත් මේ ක්‍රමය පාවිච්චි කළා එයාට පොඩ්ඩක් මොලේ අවුල් කරලා අපහසුතාවයට පත් කරන්න පුළුවන්. පස්වෙනි ක්‍රමය බොරු හොයන්න කලින් ඒ කෙනා ඇත්ත කියද්දි කොහොමද හැසිරෙන්නේ කියලා අවධානය යොමු කරලා ඉන්න ඕනේ. ගොඩක් වෙලාවට ආරක්ෂක අංශවලින් ප්‍රශ්න කිරීම වලදී මේ ක්‍රමය භාවිතා කරනවා. සැකකරුවෙන් ප්‍රධාන මාතෘකාවට අදාළ ප්‍රශ්න අහන්න කලින් ඔහුගේ සාමාන්‍ය ජීවිතයේ සරල ප්‍රශ්න ටිකක් අහනවා. මේ වගේ වෙලාවට ඔයාගේ නම මොනවාද, වයස කීයද, කොහෙද ඉන්නේ වගේ සරල ප්‍රශ්න වලින් තමයි මුලින්ම පටන් ගන්න ඕනේ. ඒ ප්‍රශ්න වලට සැකකාරයා උත්තර දෙනකොට ආරක්ෂක අංශ වලින් එයාගේ හැසිරීම රටාව, ඒගොල්ලෝගේ ඇස්, එයාගේ කටහඬේ ස්වභාවය, අංග චලනයන් ගැන හොඳින් නිරීක්ෂණය කරනවා. ඊට පස්සේ අදාළ කාරණාව ගැන ප්‍රශ්න අහන්න ගන්නවා. එතකොට හැසිරීම රටාවේ පැහැදිලි වෙනසක් සිද්ධ වෙනවා නම් ආරක්ෂක අංශ වලට හිතා ගන්න පුළුවන් මෙයා බොරුවක් කියනවා වෙන්න පුළුවන් කියලා. මෙන්න මේ ක්‍රමයට control question technique හෙවත් CQT කියලා හඳුන්වනවා. ඔයත් මේ විදිහට කවුරු හරි බොරුවක්ද කියන්නේ කියලා දැනගන්න ඕන නම් එයා ඇත්ත කියද්දි හැසිරෙන්නේ කොහොමද කියලා මුලින්ම බලලා ඉන්න. මේ දේවල් ඔයගොල්ලෝ දැනගන්න ඕනේ කාවත් ලේබල් කරලා අයින් කරලා කොන් කරලා තියන්න නම් නෙමෙයි. මේ වෙන් අපි ප්‍රයෝජන අරගෙන සුරක්ෂිතව අපේ ගමන ඉස්සරහටම යන්න. මනෝවිද්‍යාරත්න අරන් එන ඊළඟ වීඩියෝ එක බලන්න සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඔයාලට තියෙන ප්‍රශ්න මොන හරි තියෙනවා නම් පල්ලෙන් කමෙන්ට් කරන්න.